මම විශ්වාස ප්‍රවර්ධන කණ්ඩායමේ ඉද්දී එක්තරා මීසමක මිෂන් එකක් කරමින් හිටපු කාල සීමාවක එක්තරා ගෙදරකට ගියා බෑ දකින්න. ගියාම ඒ ගෙදර ගෘහමූලිකයන් සහ දුවල දෙන්න මාත් එක්ක කතා කර කර හිටියා. පවුල් පොතත් මට දුන්නා. හැබැයි ගෘහමූලිකයාගේ නෝනා කතා කරන්න ආවේ නැහැ. හැබැයි මම දැක්කා අය කුස්සිය පැත්තේ ඉන්නවා මම දැක්කා. මම ඇහුවා ඉතින් ඇයි නෝනා එන්නේ නැත්තේ? අවුලත් එක්කම කතා කරන්න නෙන්නේ. හරි. ඊට මහත්තයා කිව්වා ෆාදර් එයා බෞද්ධ කියලා. අවුල් පොත මගේ අතේනේ. අවුල් පොතේ ගහලා තියෙනවා අහවල් දැසේ ක්‍රිස්තියානි කරා කියලා. හරි. මං කිව්වා මේ එහෙම වෙන්නේ කොහොමද? මේ ක්‍රිස්තියානි දිනේ ගහලා තියෙන්නේ අවුල් පොතේ. එයාට එන්න කියන්නේ. හරි. මේ වැඩි කැමැත්තක් නැතුව කොහොම හරි අවසානයේ මං එන්න ගිය නිසා ආවා. මං එන් ඇහුවා මේ ක්‍රිස්තියානි දිනේ ගහලා තියෙනවා මහත්තයා කියන බෞද්ධ කියලා මොකද කතන්දරේ? ඇයි කියනවා ෆාදර් මේ සම්පූර්ණ පූජාවම ඕන නිසා මං ක්‍රිස්තියානි වුණා. ඒත් මං බෞද්ධ. මේ කුණුහරුපයන්නේ කියන්නේ. තේරුණා නේද? සම්පූර්ණ පූජාව ඕන නිසා ක්‍රිස්තියානි වුණාලු. ඒත් බෞද්ධලු. ක්‍රිස්තියානිය කියන්නේ මොකක්ද කියලා මෙලෝ අවබෝධයක් නැහැ. ක්‍රිස්තියානිය කියන්නේ වෙනම කතන්දරයක්. ඒ කියන්නේ අවබෝධයක් නැහැ. නිකන් හුදු පිළිවෙතක් කියලා තමයි ඒක හිතාගෙන ඉඳලා තියෙන්නේ. අද ගොඩක් අය තුල තියෙන මානසිකත්වය මෙන්න මේක. ඒ නිසා අද දවසේ අපි අපේ ක්‍රිස්තියානි ගැන චුට්ටක් මෙනෙහි කරන්න යනවා. අපි සමහරට මංගල්‍යත් සුවිශේෂයි. ස්වාමීන් වහන්සේගේ ස්නාපන මංගල්‍යය. මේ මංගල්‍ය දවසේ උන්වහන්සේගේ ස්නාපනය දිහා බලාගෙන අපේ ප්‍රසාද ස්නාපනය ගැන මෙනෙහි කිරීමක් කරලා අපේ ප්‍රසාද ස්නාපනයට ක්‍රිස්තියානියට සාධාරණයක් කරන්නේ කොහොමද කියලා චුට්ටක් බලන්න යනවා. දවගේ තේමාව වෙන්නේ ක්‍රිස්තියානියට සාධාරණයක් කරමු. කොහොමද කරන්නේ කියලා බලන්න යනවා. අද වචනෙට આવොත් අපි දකිනවා සුවිශේෂයේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රසාද ස්නාපනය සිද්ධ වෙච්ච ආකාරය. ජෝර්දාන් නදියේ උන්වහන්සේ ස්නාවක ජොහන් අතින් බෞතිස්ම ස්නාපනය ලබද්දී වචන දකිනවා අපි ස්වර්ගයේ විවර වෙලා පරවීකු විලාසයෙන් සුද්ධාත්මයානෝ ස්වාමීන් වහන්සේ වෙත ගොඩ බහිනවා. හරි? පරවීකු විලාසයෙන් සුද්ධාත්මයන් වහන්සේ ස්වාමීන් වහන්සේ වෙත ගොඩ බහිනවා. බලන්න කතන්දරේ සුද්ධාත්මයන් වහන්සේ ගොඩ බහිනවා. දැන් මේ දේම ඔබේ මගේ ක්‍රිස්තියානියේදී ඔබට මට සිද්ධ වුණා. මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේ ඔබ මත ගොඩ බැස්සා. මේ වචනෙට ගියොත් ක්‍රියාපොතේ 2:38 කියනවා මනස්ථාපනය වී බෞතිස්ම ස්නාපනය ලබන්න එවිට ඔබ සුද්ධාත්ම දීමනාව ලබන්න හුය. බෞතිස්මය ලබන්න එවිට ඔබ සුද්ධාත්ම දීමනාව ලබන්න හුය. බෞතිස්මය ලබද්දී අපිත් කවද ලබන්නේ? සුද්ධාත්මයන් වහන්සේම. ක්‍රිස්තුස් වහන්සේ වෙත සුද්ධාත්මයන් වහන්සේ ගොඩ වැහපු විලාසයටම සුද්ධාත්මයන් වහන්සේ ඔබ මම මතත් ගොඩ බහිනවා. සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ අපි මත එනවනම් අපිට ක්‍රිස්තියානියෙන් පස්සේ ගෙවන්නම් වල ඔහේ ජීවිත ගෙවන්න පුළුවන්ද? එහෙම ජීවිත ගෙවන්න බෑ. උන්වහන්සේ අපවත් ආවයින් පස්සේ ඒ ක්‍රිස්තියානිට අපි අපේ ජීවිතේම සාධාරණයක් කරන්න ඕනේ. අපි පැත්තෙන් වෙන්න දෙයක් තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ? දැන් බලන්න වචනේ වෙන දේ. සුද්ධාත්ම වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මත ගොඩ බහිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අහසෙන් හඬක් නික්මෙනවා. දේවදත්ත කතා කරනවා. කතා කරලා මොකද්ද කියන්නේ? ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයා නොය. ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි. දේවදත්ත කියනවා මගේ රත්තරන් පුතේ ඔබ මගේ ප්‍රියාදර පුතා. ඔබට තියෙනවා මට ප්‍රසන්නව ජීවත් වෙන්න කැඳවීමක්. සයන්හන්සේගේ කැඳවීම ගැන උන්වහන්සේට අවබෝධයක් ලබලා දෙනවා. උන්වහන්සේට වෙච්ච දේ ඒ විදිහටම ඔබේ මගේ ක්‍රිස්තියානියේදී ඔබට මටත් වෙනවා. සයන්හන්සේ ගොඩ බහිනවා පැහැදිලිවම දේවතාන්ත කතා කරලා කියනවා. ඔබ මගේ ප්‍රියාදර පුත්‍රයා නොය. මට ප්‍රසන්න පුතෙක් ලෙස ඔබ දකින්නට මම බලාපොරොත්තු වෙමි. අහසේ කියනවා ඔබ මට ප්‍රියාදර පුතෙක්. ඔබට තියෙනවා මට ප්‍රසන්න ලෙස ජීවත් වෙන්න කැඳවීමක්. අපි ප්‍රසාද ස්නාපනයට සාධාරණයක් කරන්න. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේට ප්‍රසන්න දරුවෙක් වගේ ජීවත් වෙන්න කැඳවීමක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරලා කියනවා. එහෙනම් ප්‍රසාද ස්නාපනයට සාධාරණයක් වෙන්න ඕනේ. සුදන් වහන්සේ අප මත ගොඩ බස්සගෙන නිකන් ඉන්න බෑ. ඒ සුද්ධාත්මයන් වහන්සේව ලබා ගැනීම ප්‍රතිඵලයක් විදියට අපි තාත්තට ප්‍රසන්න අය විදියට ජීවත් වෙමින් පිළිතුරු දීමක් අපේ ජීවිතෙන් කරන්නම ඕනේ. දැන් කොහොමද මේ ප්‍රසන්න පුත්තු වෙන්නේ? ඒකත් අද දෙවෙනි කීම අපිට කියලා දෙනවා. දෙවෙනි කියවීමේ ක්‍රියා 10:35 වචනේ කියනවා
දෙනහන්සේට ගරුබිය ඇතිව උන්වහන්සේට ගරුබිය ඇතිව හරි දේ කරන තැනැත්තා උන්වහන්සේට ප්‍රසන්නය. මං ආයෙ කියනවා. දෙවියන් වහන්සේට ගරුබිය ඇතිව හරි දේ කරන තැනැත්තා උන්වහන්සේට ප්‍රසන්නය. ප්‍රසන්න පුතෙක් වෙනවා කියන්නේ මොකද්ද? දේව තාත්තට ගරුබිය ඇතිව හැම මොහොතෙම හරි දේ කරන්න අවශ්‍යයි. හරි දේ, හරි තැන ඉන්න අවශ්‍යයි. දැන් ක්‍රිස්තුවන්සේ මේ දේ කළා. ක්‍රිස්තියානියෙන් පස්සේ ප්‍රසාද ස්නාපනයෙන් පස්සේ උන්වහන්සේ කෙලින්ම යන්නේ කොහෙටද? පාලුකරේට. පාලුකරේ අත්දැකීම ලේසි වෙන්නේ නැහැ. සාතන් ඇවිල්ලා උන්වහන්සේව එකපාරක් නෙමෙයි තුන් පාරක් පරීක්ෂා කරනවා. හැබැයි උන්වහන්සේ සාතන්ට අහු වෙන්නේ නැහැ. හරි දේ කරනවා, හරි තැන ඉන්නවා. මුලින්ම සාතන් ඇවිල්ලා කියනවා ගල් දීලා පාන් කරලා කන්න කියනවා. ස්වාමීන් පැහැදිලිවම කියනවා නෑ. මිනිසා ජීවත් වෙන්නේ කෑමෙන් පමණක් නෙවෙයි. මම තාත්තට අප්‍රසන්න දෙයක් කරන්නේ නෑ. හරි දේ කරමින් ප්‍රසන්න පුතෙක් විදිහටම ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේ. පස්සේ සාතන් මොකද කරන්නේ? උන්වහන්සේව දේව මාලිගාවට එක්කන් ගිහිල්ලා එතනින් පයින්න කියලා කියනවා. ක්‍රිස්තුස් වහන්සේ කියනවා මම මගේ තාත්තව පරීක්ෂා කරන්නේ නෑ. හරි දේ කරනවා. හරි දේ කරමින් ප්‍රසන්න පුතෙක් විදිහටම ක්‍රියා කරනවා. සාතන් ඊට පස්සේ මොකද කරන්නේ? කඳු මුදුනකට එක්කන් ගිහිල්ලා මට නමස්කාර කළොත් මේ ඔක්කොම ටික ඔයාට දෙනවා කියලා කියනවා. ක්‍රිස්තුස් වහන්සේ කියනවා නෑ. මගේ තාත්තට අර මං කාටවත් නමස්කාර කරන්නේ නෑ. හරි දේ කරනවා. දෙවියන්ට ගරුබිය ඇතිව හරි දේම කරන තැනක ඉන්නවා. වචනේ කියන්නේ මොකද්ද? දෙවියන්ට ගරුබිය ඇතිව හරි දේ කරන තැනැත්තා දෙවිඳුන්ට ප්‍රියමනාපය. ක්‍රිස්තුස් වහන්සේ හරි දේම කරන්න පරිස්සම් වෙනවා. දේව තාත්තට ගරුබිය ඇතිව. ඒ විදිහට උන්වහන්සේ ප්‍රසන්න පුතෙක් විදිහටම පවතින්න උත්සාහ කරනවා. ප්‍රසන්න පුතෙක් විදිහටම උන්වහන්සේ පවතිනවා. අපිත් කළ යුත්තේ ඒ දේ. ජනවාසේ අපිට ගොඩ බැස්සා. අපිට කැදවීමක් තියෙනවා. ප්‍රසන්න පුතෙක් විදිහට පිළිතුරු දෙන්න. හරි? එහෙනම් අපිත් හරි දේ කරන්න ඕනි ගරුබිය ඇතුව දෙවියන් වහන්සේට. දැන් කෙනෙක් අහන්න පුළුවන් ෆාදර් කියන්න පුළුවන් ෆාදර් දැන් ක්‍රිස්තුස් වහන්සේ කොච්චර හරි දේව පුතානේ. ඒ නිසා උන්වහන්සේ හරි දේම කරමින් ප්‍රසන්න පුතෙක් වගේම හිටියා. අපි කවුද ෆාදර්? අපි දුර්වල පව්කාර මිනිස්සුනේ. අපිට හැම මොහොතෙම හරි දේ කරන්න අමාරුනේ. එහෙම ප්‍රසන්න පුතු විදිහට ජීවත් වෙන එක කතන්දරයක් නේ අමාරුයිනේ. ඒ දේ අපිට කියන්න බෑ. ඇයි කියන්න බැරි? ක්‍රිස්තුස් වහන්සේ මත එදා ගොඩ බහැපු ශුද්ධාත්මයන් වහන්සේම අප මතත් ගොඩ බහිනවද නැද්ද? ගොඩ බහිනවා. මං කිව්වේ. ක්‍රියා 2:38 කියනවා ඔබ ප්‍රසාද ස්නාපනය ලබන්න එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නා වූය. ක්‍රිස්තුස් වහන්සේ මත ශුද්ධාත්මයන් වහන්සේ ගොඩ බහැපු විලසටම අපේ ප්‍රසාද ස්නාපනයේදී ශුද්ධාත්මයන් වහන්සේ අප මතත් ගොඩ බහිනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද? අපේ දුබලකමේදී අපට සරණ වෙන කෙනා. රෝම 8:26 කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ දුබලකමේදී ඔබට සරණ වෙනසේක. අපිට සරණයක් තියෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ක්‍රියාත්මක වෙමින් ප්‍රසන්න පුතු විදියට ජීවත් වෙන්න අපිට සරණය ලබා දීමක් කරනවා. එහෙනම් අපිට මේක කරන්න බෑ කියලා කියන්න බෑ. කරන්න පුළුවන් උන්වහන්සේගේ සරණය ලැබෙන නිසා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මුලින්ම ශුද්ධාත්මයන් වහන්සේට බද්ධ වෙලා අනේ ස්වාමිනී මට උදව් වෙන්න. මම දුර්වලයි මගේ ශක්තියෙන් තාත්තට ප්‍රසන්න පුතෙක් වෙන්න බෑ. මගේ ශක්තියෙන් ක්‍රිස්තියානිට සාධාරණයක් කරන්න බෑ. මට ඔබේ සහාය ඕනේ. සහාය දායකයාණනි මට උදව් වෙන්න කියලා දිනපතා ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කරන්න. අපි උන්වහන්සේට යාඥා කරන්නේ එක්සෑම් කාලෙට විතරයි. එහෙම හරියන්නේ නැහැ. තේරුණා නේද? දිනපතා ශුද්ධාත්මයන් වහන්සේට යාඥා කරන්න. කියන්න ප්‍රසන්න පුතෙක් වෙන්න මට උදව් වෙන්න. සහාය බලය ලැබමින් ඔබේ පැත්තෙන් ඔබ සටනක් කරන්නත් ඕනේ. ශුද්ධාත්ම බලය ලැබමින් ඔබේ පැත්තෙන් ඔබ සටනක් කරන්නත් ඕනේ. සටන කරන්න. ඉඩ දෙන්න එපා පව් ආසාවන් වලට. නෑ මම කොහොම හරි ශුද්ධාත්ම බලය තුල ප්‍රසන්න පුතෙක් විදිහටම ඉන්නවා. කින ස්ථාවරේ ඉඳලා ක්‍රිස්තියානිට සාධාරණයක් කරන්න. ඒක අපේ පැත්තෙන් වෙන්න ඕනේ කාරණාව. දැන් සාන්තුරු කියලා කියන්නේ ඒ විදිහට ශුද්ධාත්ම බලය ලැබමින් ක්‍රිස්තියානියට සාධාරණයක් කරපු උදවිය. ඒක කල්පනා කරලා බලන්න මරියා ගොරෙත්ති වගේ සාන්තුරු ගැන. මරියා ගොරෙත්ති මොහොතක ප්‍රශ්නයකට මුහුණ පානවා. මොකද්ද? ඇලෙක්සැන්ඩ්‍රෝ කියන තරුණයා ඇයට අතවර කරන්න එනවා. දැන් මේ මොහොතේ මරියා ගොරෙත්ති අසරණ වෙනවා. ඇයි? ඇලෙක්සැන්ඩ්‍රෝ කියන්නේ කඩවසන් තරුණයෙක්. ඒකට මරියා ගොරෙත්තිට පැහැදිලිවම ඒ තරුණයා කෙරේ මනුෂ්‍ය මට්ටම තුල ආකර්ෂණයකුත් තියෙන්න ඇති යම් මට්ටමකට. හරි? ඒකට ඔහු බොහුව මෑව පාපට යොමු කරන්න උත්සාහ කරද්දී ඒ අසරණ වෙනවා පැහැදිලිව මනුෂ්‍ය මට්ටම තුල. ඔබ ෆිල්ම් එක බලලා තියෙනවනේ මරියා ගොරෙත්තිගේ. ඒ මොහොතේ ඇය මොකද කරන්නේ? ඇලෙක්සැන්ඩ්‍රෝ කාමරේ කොටු කරගත්තම
ඇය කාමරේ පැත්තකට ගිහිල්ලා දැන ගහලා යාඥා කරනවා. මොනවද කරන්න නැත්තේ? සුද්ධාත්මයන් වහන්සේට මොර ගහන්න නැති. කියන්නේ නැති සුද්ධාත්මයන්වනි මම ක්‍රිස්තියානිට සාධාරණයක් කරන්න ඕනේ. තාත්තට ප්‍රසන්න පුතෙක් වෙන්න ඕනේ. හරි? අප්‍රසන්න දුවෙක් වෙන්න බෑ මට. හැබැයි ඒකට මට ඔබේ උදව් ඕනේ. ඒ නිසා උදව් ලබනවා, යාඥා කරනවා. ඒ බලය තුල මොකද කරන්නේ? ඇය ෆයිට් කරනවා. ඉඩ දෙන්නෙම නැහැ. අර තරුණයා එක විදිහට උත්සාහ කරනවා පැය පාපෙට පොළඹ ගන්න. මම ඉඩ දෙන්නෙම නැහැ. ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් මොකද කරන්නේ? කිනිස්සක් අරන් ඇවිල්ලා පිහින් අනලා මරනවා කියලා බය කරනවා. ඒත් ඇය නෙවෙයි ඉඩ දෙන්නේ. සටන කරනවා. ඇයි? ප්‍රසන්න දුවෙක් වෙන්න ඕන නිසා ඇයට. අවසානයේ ඇලෙක්සැන්ඩර් 18 වතාවක් ඇනලා මරනවා. අවසන් හුස්ම හෙළන තුරාවටම මරියා ගොරෙත්ති නෙමෙයි පාපෙට ඉඩ දෙන්නේ. ඇයි? ක්‍රිස්තියානිට සාධාරණයක් කරන්න ඕනකම තිබුණා. කරලේ කොහොමද? සුද්ධාත්ම බලය ලැබලා යාඥා කරලා ඒ බලය තුල සටන කළා. ඇයි? ඔළුවේ තිබුණා මං තාත්තට ප්‍රසන්න දුවෙක් වෙන්න ඕනේ. ක්‍රිස්තියානිට සාධාරණයක් කරන්න ඕනේ. ඒ නිසා අපි තේ දෙක කරමු. නැත්තම් අපි ක්‍රිස්තියානිට සාධාරණයක් කළා වෙන්නේ නැහැ. දිනපතා යාඥා කරමු සුද්ධාත්මයන් වහන්සේට. සනාසයට කිව්ව ස්වාමිනී ඔබ වහන්සේව මට තාත්තා දුන්නෙම මගේ තනි ශක්තියෙන් මට ප්‍රසන්න පුතෙක් වෙන්න බෑ දේව තාත්තට. ඒ නිසා මට ඔබේ උදව් ඕනේ සහාය දායකයන්නි රෝම 8:26. ඔබ වහන්සේ මගේ දුබලකමේදී මට සරණ වෙනවා. මට උදව් වෙන්න. මුර ගහමු. හැමදේම පෞද්ගලික යාඥාව තුල. සහාය බලය තුල සටන කරමු. සටන කරමු. තරහ යද්දි නෑ මේ තරහවත් මං කෝපවුවත් පව් කරන්නේ නෑ. අනවශ්‍ය වචන මුදා හරින්නේ නෑ. මං කාගෙන ඉන්නවා. තාත්තට ප්‍රසන්න පුතෙක් විදියට මිදලා ක්‍රිස්තියානිට සාධාරණයක් කරනවා. මානසික තෘෂ්ණා ඇඟ ඇතුලෙන් එද්දි නෑ මං ඉඩ දෙන්නේ නෑ මං කොහොම හරි මේකෙන් ඈත් වෙලා ඉන්නවා. අද දවසක පාපෙන් තොරව ගත කරගන්නවා. මේ විදියට ප්‍රසන්න පුතෙක් විදියටම ඉන්නවා කියන තැනින්ම ඒ විදියට ක්‍රිස්තියානිට සාධාරණයක් කරමු. කෙනෙක් දෙයක් ගන්න හිතෙනවා හොරෙන්. අහුවෙන්නේ නැහැ කියලාත් දන්නවා. නෑ මං ගන්නෙ නෑ. අනුන්ගේ දේවල් මට ඕනේ නෑ. සටන කරමු. මේ විදියට ප්‍රසන්න පුතෙක් විදියට වීමු. ක්‍රිස්තියානිට සාධාරණයක් කරමු. කම්මැලිකමට වක්කී විශ්ත කරන්න නැතුව ඔහේ ඉන්න හිතෙනවා. නෑ මං ජෝලිතව මගේ වැඩේ මං කොහොම හරි කරනවා. හරි? මං තාත්තට ප්‍රසන්න පුතෙක් වෙන්න ඕනේ. එතෙන්ට එමු. ක්‍රිස්තියානිට සාධාරණයක් කරමු. මේ පිළිවෙලට අපි සුද්ධාත්ම බලය ලැබලා ඒ බලය තුල තාත්තට ප්‍රසන්න පුතෙක් විදිහටම ජීවත් වෙන්න උත්සාහ කරමු. ඒ හරහා ක්‍රිස්තියානිට සාධාරණයක් කරමු. ඒ සඳහා බලයේ ශක්තිය ඉල්ලලා අපි අද දවසේ යාඥා කරමු. ජේසුස් ක්‍රිස්තුයි